දුලාස් කිචන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙනවා ගෙදරදී ලේසියෙන්ම රසමරස චොක්ලට් කේක් එකක් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේ විදිහට බිත්තර දෙකක් අරගන්නවා. ඊට පස්සේ මම ඒකට ලුණු ස්වල්පයකුත් එකතු කරගෙන සීනි කප් භාගයකුත් මේ විදිහට එකතු කරගන්නවා. සීනි ටික එකතු කරගත්තට පස්සේ මම මේ විදිහට බීටර් එකක් අරගෙන සීනි ටික දිය වෙනකන් හොඳට මේ ටික බීට් කරගන්නවා. ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ලස්සනට ක්‍රීම් වෙනකන් මේ ටික බීට් කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ඔයිල් කප් කාලක්. ඔයිල් ටිකත් එකතු කරලා මම මේ විදිහට ආපහු සැරයක් මේක හොඳට බීට් කරගන්නවා. ඊපස්සේ මම කප් එකකින් 3න් එකක් විතර කිරිත් මේ විදිහට මේකට එකතු කරගෙන පිටි එකතු කරගන්නවා මම හරියටම කප් 3 කාලක්. පිටි ටික එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා චොක්ලට් පවුඩර් ටිකකුත්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා බේකින් පවුඩර් තේ හැඳි එකකුත් වැනිලා සුගර් මේ සැහැඳි භාගිකුත් මේ ටිකත් එකතු කරගෙන මම මේ ටික මෙන්න මේ විදිහට හොඳට හලලා අරගන්නවා. මේ ටික හලාගත්තට පස්සේ මම මේ විදිහට විස්ක් එකක් අරගෙන මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට බේකින් ට්‍රේ එකක් අරගෙන ඒකට ඔයිල් ටිකක් ගාලා මම අර හදාගත්ත කේක් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. කේක් මිශ්‍රණය මේ විදිහට එකතු කරගත්තට පස්සේ මම මේක අංශක 180ට ප්‍රීහීට් කරගත්ත oven එකක විනාඩි 25ක් විතර මේක බේක් කරලා අරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට තව බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා විපින් ක්‍රීම් මිලිලිටර 200ක්. ඊට පස්සේ මම මේකට තව එකතු කරගන්නවා කුඩු කරගත්ත සීනි ටිකකුත් තව චොක්ලට් පවුඩර් ටිකකුත් මේ විදිහට එකතු කරලා මම මේ ටික හොඳට මේ විදිහට බීට් කරගන්නවා. මෙන්න මේ ගානට ක්‍රීම් වෙනකන් ඔයගොල්ලෝ මේක බීට් කරගන්න ඕනි. මම දැන් මේ විදිහට කේක් එක උඩට හදාගත්ත චොක්ලට් ක්‍රීම් එක එකතු කරගන්නවා. ඇත්තට මේ චොක්ලට් ක්‍රීම් එක දාලා චොක්ලට් කේක් හැදුවම මාරම රසයි. ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. ඊට පස්සේ මම මේ විදිහට චොක්ලට් ටිකක් ග්‍රේට් කරලා අපි අර හදාගත්ත ක්‍රීම් එක උඩට එකතු කරගන්නවා. ඉතින් දැන් මගේ චොක්ලට් කේක් එක මම හදාගෙන ඉවරයි. ඔයගොල්ලොත් මේ විදිහට කේක් එකක් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.